හරි ළමයි දැනට අපි පැස්කල් වල දන්න දේවල් ටිකක් පාවිච්චි කරලා තව ප්‍රෝග්‍රෑම් එකක් හදමු. ඔයාලත් මේ ප්‍රෝග්‍රෑම් එක මාත් එක්ක හදලා මේ වීඩියෝ එක බලාගෙන හදලා රන් කරලා ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. හරි දැන් මම හදන්න යන්නේ මෙන්න මෙහෙම එකක්. මගේ ප්‍රොෆයිල් එක දාන ප්‍රෝග්‍රෑම් එකක් හදන්න යන්නේ. මගේ ප්‍රොෆයිල් එක ඩිස්ප්ලේ කරනවා. ඒ කියන්නේ මගේ නම, ඊට පස්සේ මම ඉගෙන ගන්න සබ්ජෙක්ට් එක, ඊට පස්සේ අපේ ග්‍රේඩ් එක වගේ ඔන්න ඔය දේවල් ටික ඩිස්ප්ලේ කරන්න තමයි ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. හරිද? එහෙනම් අපි මොකද කරන්නේ මුලින්ම? එහෙනම් වැඩේ පටන් ගමු. ඔයත් Android phone එකකින් කරනවා නම් Pascal NIDE app එකෙන් මේ කෝඩ් එක ටයිප් කරලා output එක බලන්න. ඊට පස්සේ Apple phone එකකින් කරන ළමයිට පුළුවන් GDB compiler එකෙන් වැඩේ කරන්න. කම්පියුටරෙන් ලැප්ටොප් එකකින් කරන ළමයිටත් පුළුවන් GDB online compiler එක පාවිච්චි කරලා මේ Pascal කෝඩ් එක හදන්න. එහෙනම් වැඩේ පටන් ගමු. එතකොට මගේ ප්‍රොෆයිල් එක පෙන්වන්න තමයි ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එකේ නම my profile. දැන් දන්නවා අපි ඉස්සෙල්ලාම කරන්න ප්‍රෝග්‍රෑම් එක හදද්දී ප්‍රෝග්‍රෑම් එකට නමක් දාන එක. ඒකට තියෙනවා නේද වෙන් කර පදයක්. මොකද්ද? ප්‍රෝග්‍රෑම්. රයිට්. එහෙනම් ඔන්න පළවෙනි පෙළියේ ප්‍රෝග්‍රෑම් කියලා ටයිප් කරා හිස්තනක් තිබ්බා. හරිද? හිස්තනක් තිබ්බා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ නම දාන්න ඕන. ප්‍රෝග්‍රෑම් එකේ නම තමයි my profile. එහෙනම් ඔන්න මෙහෙම ගමු. my profile. දැන් අපි දන්නවා ඔය හඳුන්වන්නේ ටයිප් කරද්දී අපිට හිස්තන තියන්න බෑ. හිස්තන තියන්න නැතුව නම ටයිප් කරා. අපිට හිස්තනක් නිකන් තියන්න ඕන නම් අපිට පුළුවන් මේ my සහ profile අතරට මොකද අන්ඩර්ස්කෝර් එක දාන්න. දාලා ඔන්න ඔය විදිහට ටයිප් කරලා පේලිය අවසානයේ මොකද කරන්නේ? තිතයි කමාවයි සෙමිකෝලන් එක දාන්න ඕන. ඔන්න සෙමිකෝලන් දැම්මා. දාලා දැන් ඊළඟ පේලියට අපි එමු එන්ටර් කරලා ඊළඟ පේලිය අපි තියන් ඉන්නේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ variables තියෙනවා නම් variables හදන්න. හරිද? හැබැයි දැනට අපි variables පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ ක්ලාස් එකේ තමයි අපි variables ගැන ඉගෙන ගන්නේ. ඉතින් අපි මේ පේලිය හිස් තියලා ඔන්න තව පේලියක් පහලට එමු. හරි ප්‍රෝග්‍රෑම් එක ආරම්භ කරනවා කියලා අපි කම්පියුටරට කියන්න ඕනේ. ඒකට තියෙන කීවර්ඩ් එක මොකද්ද? begin. අන්න begin කියලා ටයිප් කරා. ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකේ අවසානය සඳහන් කරන්න ඕනේ. ඒකට අපි රූල් කීපයක් ඔන්න පල්ලයට ඇවිල්ලා 7 වෙනි පේලිය වගේ අවසානය සඳහන් කරමු. ඒකට තියෙනවා කීවර්ඩ් එක මොකද්ද? end. end කියලා ටයිප් කරලා අමතක නොකර තිත තියන්න ඕන. ඔන්න ඔහොම. ඔන්න ස්ට්‍රක්චර් එක හරි. ප්‍රෝග්‍රෑම් එකට ඔන්න නම දැම්මා. ඊට පස්සේ ආරම්භ කරනවා කියලා කිව්වා, අවසන් කරනවා කියලා කිව්වා. දැන් මේ begin එකයි end එකයි අතර තමයි අපේ මූලික උපදේශ මාලාව යන්නේ. දැන් අපිට ඕනේ ඉස්සල්ලාම මෙන්න මෙහෙම. අපි දැන් ඩිස්ප්ලේ එකේ මොන හරි දෙයක් පෙන්වන්න ඕන නම් ඔයා දන්නවා මොකද්ද පාවිච්චි කරන කීවර්ඩ් එක? write හෝ write ln කියන කීවර්ඩ්ස් දෙකෙන් එකක් ගන්න පුළුවන්. හරිද? අපි මෙතනදී write ln පාවිච්චි කරමු. ස්පේස් දෙකක් තියෙන ඉස්සරහට ඇවිල්ලා write ln එක ටයිප් කරනවා. write ln කියලා ඔහම ටයිප් කරලා මොකද කරන්නේ? අපිට ඩිස්ප්ලේ කරන්න ඕන එක වරහන් ඇතුලේ තමයි අපි සඳහන් කරන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට වරහන් දෙක දාලා ඒක ඇතුලේ තනි උඩුකමා දාන්න ඕන. ඔන්න ඔය උඩුකමා දෙක මැද තමයි අපිට ඩිස්ප්ලේ කරන්න ඕන එක අපි ටයිප් කරන්නේ. දැන් මම ඉස්සෙල්ලා මෙන්න මේ වගේ තරු ටිකක් දානවා. හරිද? තරු ටිකක්. කියන්නේ මුලින්ම තරු ටිකක් කොහොම පෙන්නනවා. ඊට පස්සේ දැන් මේ වේලිය ඉවරයිනේ මේ ප්‍රකාශනය ඉවරයි කියන්න මොකද කරන්නේ? තිතයි ගමාවයි දානවා. හරිද? දාලා දැන් එන්ටර් කර කර යම් පල්ලෙහාට. දැන් ඔන්න පහලට ආවා. ඉස්සෙල්ලා මම පෙන්නන්නේ මගේ නම ඩිස්ප්ලේ කරනවා මෙහෙම. රයිට් ලයින් එකම දානවා. මොකද පල්ලෙහාට තමයි මට පෙන්වන්න ඕනේ මේ විස්තර ටික පහලට පෙන්වන්න. කර්සර් එක පල්ලෙහාට උඩට ගන්න නම් right ln තමයි පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ඔන්න right ln දැම්මා. වරහන් නැරියා. උඩුකමා දෙක දැම්මා. name කියලා අපි ටයිප් කරනවා මෙහෙම. හරිද? ඔන්න name කියලා ගහලා එතන ඉස්සරහෙන් මෙහෙම තිත් දෙකක් තියලා ඉස්සරහෙන් අපේ නම දානවා. රුක්ෂාන් දේවගේ. ඔයාගේ නම උතෙන්ට දාන්න. හරිද? name කියලා ටයිප් කරලා ඉස්සරහට ඔයාගේ නම දාන්න. ඊට පස්සේ මේ පේලියත් ඉවරයි. එහෙනම් කම්පියුටරට කියන්න ඕන දැන් මේ පේලිය ඉවරයි කියලා. එහෙනම් සෙමිකෝලන් දානවා. එන්ටර් කරලා පල්ලෙහා රූලට ආවා. පල්ලෙහා පේලියට ආවා. රයිට් ලයින් එක දැම්මා. මම මේකේ සඳහන් කරන්න යන්නේ පෙන්වන්න යන්නේ අපේ සබ්ජෙක්ට් එක මොකද්ද කියලා. එහෙනම් ඔන්න වරහන් ඇරියා. ඊට පස්සේ ළමයි තනි උඩුකමා ගැව්වා. සබ්ජෙක්ට් කියලා දැම්මා. තිත් දෙක තිබ්බා. අපේ සබ්ජෙක්ට් එක තමයි ICT. ICT කියලා ටයිප් කරා. අපි ICT වල Pascal නේ ඉගෙන ගන්න. ඒ නිසා ICT කියලා ඉරි කෑල්ලක් මෙහෙම ගහලා Pascal කියලා ටයිප් කරමු. හරිද? ඔන්න Pascal ICT Pascal කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන පේලිය ඉවරයි කියන්න සෙමිකෝලන් එක දානවා. දාලා පල්ලෙහා රූලට ඇවිල්ලා ඔන්න ආයෙ රයිට් ලයින් එකක් දාලා මම දැන් ඊළඟට ඩිස්ප්ලේ කරන්න යන්නේ අපේ ග්‍රේඩ් එක. එහෙනම් වරහන් දැම්මා. තනි උඩුකම ඇතුලේ ග්‍රේඩ් කියලා ටයිප් කරා. ඉතින් දෙකක් තිබ්බා. අපේ ග්‍රේඩ් එක තමයි 10. ග්‍රේඩ් 10 කියලා ටයිප් කරා සෙමිකෝලන් එක දැම්මා. හරිද? ඔන්න පේලි 3ක් ටයිප් පේලි 4ක් ටයිප් කරා. ඊට පස්සේ ඔන්න ප්‍රොෆයිල් එක ඉවර කරන්න ආයෙ තරු පේලියක් දාමු.
එහෙනම් ආයෙත් රයිට් ලයින් එකක් දැම්මා. වරහන් ඇතුලේ තනි උඩුකමා දැම්මා. දාලා ඇතුලේ වුණ තරු පේලියක් ටයිප් කරා. රයිට්. එතනත් අවසානයි කියන්නේ මොකද කරන්නේ? 33කමාවයි දානවා. හරි. දැන් මේ කෝඩ් එක මොකද කරන්නේ? අපි ටයිප් කරගත්ත එක කම්පයිල් කරගන්න ඕනේ. එහෙනම් ඔයාලට මතක ඇති කම්පයිල් කරපු විදිය Pascal NID app එකේ තියෙන උඩ හරියක්. හරි ලකුණ ඔබන්න. ඊට පස්සේ GDB කම්පයිල් එකකින් කරලාමයි කෝඩ් එක උඩ තියෙනවා. අපි ටයිප් කරන තැන උඩ තියෙනවා run කියලා කමාන්ඩ් එක. run දෙන්න. දුන්නට පස්සේ කෝඩ් එක මොකද වෙන්නේ? කම්පයිල් වෙනවා. වෙලා අපිට අවුට්පුට් එක පෙන්නනවා. අපි බලමු අවුට්පුට් එක ඔන්න. අපිට මෙන්න මෙහෙම තරු පේලියක් ඩිස්ප්ලේ කරන්න ඕනේ කන්සෝල් එකේ. ඊට පස්සේ name කියලා ඔන්න අපේ නම පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ පේලියේ subject ICT Pascal කියලා පෙන්නනවා. ඔන්න ඊළඟ පේලියේ grade 10 කියලා පෙන්නනවා. ඉවර වෙනවා තරු ටිකක් ආයෙ පෙන්නලා. හරිද? එතකොට ඔන්න ඔය ප්‍රෝග්‍රෑම් එක හදලා අවුට්පුට් එක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න.